ආයිබෝවන්. අද මං ඔයාලට අරගෙන ආවේ නැන්දම්මාගේ ඩයරිය කියන නවකතාපොත. මේ කතාව රචනා කරලා තියෙන්නේ කල්පනා කස්තුරිආරච්චි. මේ කතාපොත රුපියල් 1000ක් පමණයි. ඉතින් හාස්‍යජනක කතාපොතක් හොයන ඔයාලට මේ කතාපොත බොහොම ආසාවෙන් ආස්වාදයෙන් කියවන්න පුළුවන්. මේ කතාපොතේ කතා කොටස් අන්තර්ගත වෙන්නේ දිනපොතක් විදිහට. තමන්ගේ එකම පුතාගේ විවාහයෙන් පස්සේ ලේලිය නිවසට අරගෙන ආවට පස්සේ නැන්දම්මා කෙනෙක්ගේ ජීවිතේ සිදුවන දේවල් හා සිතුවිලි හරිම හාස්‍යජනක විදිහට මේ කතාපොතේ කැටි කරලා තියෙනවා. මන් දැන් ඔයාලට ඒ හාස්‍යජනක සිදුවීම් කීපයක් කියන්නම්. මේ කතාව ආරම්භ වෙන්නේ 2022 ජනවාරි 28 වෙනිදායි. ඒ කියන්නේ තමන්ගේ පුතාගේ මංගල්‍ය දවසින්. ඉතින් නැන්දම්මා එදා තීරණය කරනවා තමන්ගේ පුතාත් ලේලියත් සමග මදුසමයට පිටත් වන්න. ඒකට හේතුව තමයි තමන්ගේ පුතා මීට කලින් කිසිම දවසක ඇය නැතුව රාත්‍රියක් ගත කර නොතිබීම. ඉතින් එතනින් පටන් ගන්න මේ නැන්දම්මගේ හරිම ලස්සන හාස්‍යජනක සිදුවීම් එක පෙළට ගලාගෙන යනවා. දැන් මම කතාව පටන් ගන්නවා. විවාහයෙන් පස්සේ නැන්දම්මට ඕන වෙනවා තමන්ගේ ලේලියගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඒ වෙනුවට නැන්දම්ම කරන්නේ එයාගේ හොඳම යාළුවා වුණු අනෝමාගේ දියණියට කියලා Facebook පිටුවක් හදාගන්න එක. ඒ Facebook පිටුවේ නැන්දම්මගේ එක එක කෝලා ඔයාලට මේ කතාවේ එක දිගටම බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අවුරුද්දක නෑගම් ආපු මිනිස්සු ගෙනාපු තෑගි පෝග ගැන නැන්දම්ම වපරැහින් බලන හැටි වගේම එහෙම කියන නැන්දම්මා අනිත් අයගේ ගෙවල් වලට අරන් ගියපු දේවලුත් හරි ලස්සනට මේ පොතේ පැහැදිලි කරලා තියෙනවා. තමන්ගේ පුතා අතින් වැරදක් සිද්ධ වුණොත් ඒ වරද හංගලා තමන්ගේ පුතා උඩ අත්තකින් තියන්න මේ නැන්දම්මා ගොඩක් උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි මිත්‍යාව පස්සේ යන මේ නැන්දම්මා සුර යන්ත්‍ර මන්ත්‍ර ගුල්කම් වලට දහස් ගණනින් පියදම් කරනවා. හැමතිස්සෙම නැන්දම්මගේ ප්‍රතිවාදියා වුණේ ශීලා. ඉතින් නැන්දම්මා අල්ලපු ගෙදර හිටපු ශීලට පේන්න ගොඩක් සෙල්ලම් දානවා. මේ හැමදේටම නැන්දම්මට සහාය වුණේ එයාගේ හොඳම යාළුවා වුණු අනෝමා. ඉතින් අහල පහල ඕපු දූප ටිකත් හොයාගෙන තමන්ගේ ලේලිවයි පුතාවයි ආදරෙන් බලාගෙන මේ නැන්දම්ම ජීවත් වුණේ කොහොමද කියලා ඔයාලා කියවන්න ආස නම් අනිවාර්යයෙන්ම මේ පොත කියවන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා. නැන්දම්ම කෙනෙක්ගේ ආදරේ මොන වගේද? ඒක කොච්චර හාස්‍යජනකද, ත්‍රාසජනකද කියලා දැනගන්න ඔයාලා මේ පොත අනිවාර්යෙන්ම කියවන්න ඕනේ. මේ කතාපොත ලියලා තියෙන විදිහට හැම සිදුවීමක්ම ඇස් ඉදිරිපිට මවෙනවා විතරක් නෙවෙයි hina වෙලා කඳුන එන තරම් මේ කතාපොත සුන්දරයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ස්තුතියි.